සුබ දවසක් යාළුවනේ. මං අද ඔයගොල්ලන්ට පෙන්නන්නේ මගේ නෝ කෝල් හිටවල තියෙන ඒවා. මේ තියෙන්නේ යාළුවනේ මගේ වගාවෙන් පුංචිම පුංචි කොටසක්. මෙයා නම් එච්චර ලොකුවට හැදිලා නැහැ, යා චූටි. මම ඉතින් යාළුවනේ ගෙදර ඉන්න ගමන් ලෙඩෙකුත් බලාගෙන ගෙදර වැඩත් ඔක්කොම කරගෙන පුංචියට වගාවකුත් කරගෙන යනවා. මේගොල්ලෝ දැන් ලොකුයිනේ. මීට වඩා පුංචි අයත් මං එක පැත්තක හිටවලා තියෙනවා. මේ තියෙන්නේ මගේ නෝකෝල් වගාව. මේ නෝකෝල් වගාවට කුමින්ගෙන් හානිත් තියෙනවා. මේ තියෙන්නේ එහෙම හානි වෙච්ච එකක්. මේවා කාලා තියෙන්නේ නරක සත්තු නෙමෙයි, ගොළු බෙල්ලෝ. මේ රටවල් වල අය නම් ඉතින් ගොළු බෙල්ලෝ කියන්නේත් ඒගොල්ලන්ගේ කෑම. මේගොල්ලෝ ගොළු බෙල්ලන්ව මේ රටේ අය ගොළු බෙල්ලන්වත් කනවා. අපි ඉතින් කන්නේ නැහැ ඒගොල්ලන්ව. අපි මේවා වවාගෙන අපේ ආහාරයට ගන්නවා. මං ඉතින් ගෙදර ඉන්න ගමන් වැඩ කරන ගමන් මේගොල්ලන්වත් බලනවා. මේ සීත කාලෙට හැදෙන එළවලු. මෙයාව හැදිලා නෑ එච්චර විශාලෙට. මේ සීත කාලෙට හැදෙන එළවලු නෝකෝල්, රාබු, ගෝවා, බ්‍රෝකෝලි වර්ග හැදෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ සුදු පාට බ්‍රෝකෝලි එක. හැබැයි ඒගොල්ලන්ගේ තාම මල් හැදිලා ලස්සනට හැවිල්ලා නැහැ. මේ තියෙන්නේ තව පැල. තව සතියකින් දෙකකින් මේගොල්ලන්ගෙත් අපිට පැල වල මල් හැදිලා අපිට කෑමට ගන්න පුළුවන් තත්ත්වයට එන්න පුළුවන්. මේ තියෙන්නේ යාළුවනේ මගේ කොළ පාට බ්‍රෝකෝලි. මේ පේනව නේද? ඒගොල්ලන් ලස්සනට හැදිලා, හැබැයි මහ විශාලවට හැදෙන්නේ නැහැ යාළුවනේ. මොකද දන්නවද? මම මේවට කිසිම රසායනික පොහොරක් ඒ වගේ දේවල් දාන්නේ නැහැ. ඉතින් පොඩි ඉඩක් තමා තියෙන්නේ. ඒ තියෙන ඉඩේ ප්‍රමාණය සුළුවට ඉතින් පැල ටිකක් හදා ගන්නවා මං. හැමදාම උදේට මේගොල්ලන් ඇවිල්ලා බලන්න ඕනේ. මොකද බැලුවේ නැත්තම් මේ දැලඹුවෝ හැදෙනවා. දැලඹුවෝ, ගොළු බෙල්ලෝ ඒගොල්ලෝ හැදෙනවා. අර රසායනික පොහොර දානකොට මේවා ගොඩාක් විශාලටත් හැදෙනවා. ඒ වගේම මේ සතුන් කෘමි සතුන්ගෙන් හරි හානිය අඩුයි. මං ඉතින් රසායනික පොහොර වර්ග කිසිම දෙයක් දාන්න නැති නිසා මේ කෘමි සතුන්ව දැලඹුවෝ වගේ අය මං අතින්ම තමයි අරන් අයින් කරන්නේ. මෙයා තාම පුංචි. ඒක තව ටිකක් කල් යනවා ලොකු වෙන්න. මෙයාගෙත් පුංචි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මෙයා නම් ටිකක් විශාලට හැදිලා ඉන්නවා. ඉතින් යාළුවනේ මේවා මං හිටවනවා මගේ ආහාරයට එකතු කරගන්නයි. මේවා හරි ගුණාත්මක භාවයෙන් වැඩි එළවලු වර්ග. මොකද මේවා කිසිම පොහොර රසායනික ಜಾති දාලා නැහැනේ. ඊටත් අමතරව මම දාන්නේ එකම පොහොර තමයි මං කොම්පෝස් බඳුන් හදාගෙන තියෙනවා. ඒවය ලැබෙන කොම්පෝස් මේවට භාවිතා කරනවා. ඊට අමතරව එළු බෙටි භාවිතා කරනවා. මේ තියෙන්නේ යාළුවනේ මගේ ගෝවා වගාව. මේ ඉන්නේ ගෝවා ටිකක්. ඉතින් ටික තමයි තියෙන ඉඩවල හැටියට ගෝවා ටිකක් හිටවලා තියෙන්නේ. ඔය ඒගොල්ලෝ තාම ඉතින් පුංචි වුණාට ඉතින් ලස්සනයි. මේ බලන්න ගෙඩි හැදීගෙන එන්නේ. මේක මෙහෙම අල්ලනකොට එබෙනවා නම් තව මේක ගොඩක් විශාල වෙනවා. සමහර විට මේවා මීට තව ටිකක් විතර ලොකු වෙයි. ගොඩාක්ම ලොකු වෙන්නේ නැහැ. ඉතින් අපිට ගෝවා කොළ මේ ආහාරයට එකතු කරගන්නත් පුළුවන්. මේවා මේ තෙල් දාලා ව්‍යංජනයක් විදිහට හදලා වුණත් අපිට ආහාරයට සලාද වලටත් මේ ගෝවා ගන්නවා. මේ තියෙන්නේ නිවිති මෙහි. මේක ගැන නම් මම ඊට කලින් වීඩියෝ එකක් කරලත් ඇති. මේ තියෙන්නේ නිවිතියක්. නිවිතිය කියන්නේ මෙහි නිවිති වර්ග. ඉතින් යාළුවනේ මේවා මම හිටවලා මගේ ළඟ අහල පහල අයටත් දෙනවා. මමත් ආහාරයට ගන්නවා. මේවා හිටවීමෙන් අපිට ගොඩ මේ කියන්නේ මානසිකව සතුටකුත් ලැබෙනවා. මම ගෙදර වැඩ ඔක්කොම කරන ගමන් ලෙඩෙකුත් බලා ගන්න ගමන් තමයි මේවා හිටවන්නේ. ඉතින් දැලපුවන් හැම මේවට එනවා.
දැලඹුවෝ ගොළු බෙල්ලෝ තමයි මට තියෙන කරදරේ ගොඩක්ම. ඊට අමතරව පොඩි පොඩි කෘමීන් එනවට තමයි යාළුවනේ මෙන්න මේ කෙල්ලලා තියෙන්නේ. මේ පේනව නේද? සුදු මැස්සන් එක එක ජාතිය කට්ටිය මේකට එන නිසා අර මැස්සන්ගෙන් එන හානිකර දාත්වය ගොඩක් අඩුයි. ගොඩක්ම තියෙන්නේ දැලඹුවෝයි ගොළු බෙල්ලන්ගෙනුයි තමයි. ඉතින් මේ තියෙන්නේ ඉතින් ලස්සනට ඔය හිටවගත්ත මේ ටිකක්. තව ගොඩක් හිටවලා තියෙනවා පොඩි පොඩි ඒවා. ඒවා ලොකු වුණාමත් මම වීඩියෝ කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මගේ යාළුවනේ මේවා ලස්සනයි නම් මේ තියෙන්නේ මේ සැල්දිරි මේවා අපි මෙහි කියන්නේ නම් සෙල්ලෙනා කියලා මේ සැල්දිරි ශාක. මම ඉතින් ඒවත් හිටවගෙන තියෙනවා. ගොඩාක් ಜಾති මං ගොඩාක් මගේ මේ මුළු අත්තෙම තියෙන හැම ඉඩේම හිටවලා තියෙන්නේ එක එක පලා වර්ග, කොළ වර්ග, අල වර්ග, එතකොට හැමදේම ටික ටික හිටවගෙන තියෙනවා. ඉතින් ටික ටික හිටවගෙන තියෙන ඒවා මම ඔයගොල්ලන්ට වීඩියෝ කරලා නිතරම පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ වලට කැමති නම් මේවා ඇත්තටම ලස්සනයි නම් මේවට ඔයාලා කැමති නම් මන් දන්නේ නැති දෙයක් එහෙම තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න මට. මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවට. තව මගේ ළඟ තියෙනවා රතු රාබු හිටවපුවා තියෙනවා, ගෝවා හිටවපුවා තියෙනවා, ලූණු ඒ වගේ ඒවා ඒවැනුත් මම වීඩියෝස් මේ හදලා ඔයගොල්ලන්ට බලන්න දාන්නම්. ඉතින් යාළුවනේ මේ ටික ප්‍රමාණයක් විතරයි මම අද ඔයගොල්ලන්ට පෙන්වුවේ. තව තියෙනවා ඒවත් මම නැවත වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. ඉතින් මේක බලපු ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඉතින් මේක බලලා මට ෂෙයා කරලා කමෙන්ට් කරලා ලයික් කරන්න.